සුබ දවසක් වේවා කියලා ඔයාලා හැමදෙනාම අදත් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ REST values ගැන. ඔයාලට මතක ඇති මගේ පහුගිය වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දුන්නා time values ගැන. ඒ වගේම ඔයාලට මතක ඇති මම time values පහක් ගැන කියලා දුන්නා. ඒ වගේම මේ හැම time value එකකටම නම් 3 ගානේ කියලා දුන්නා. ඒ මම කියලා දීපු හැම time value එකකම වාදනය කරන time values ටික තමයි මම ඔයාලට කියලා දුන්නේ. ඒ කියන්නේ beats 4ක කාලයක් කොහොමද වාදනය කරන්නේ? ඒ වගේම beats 2ක කාලයක් වාදනය කරන්නේ කොහොමද? ඒ වගේම එක beat එකක් කොහොමද වාදනය කරන්නේ? ඒ වගේම beat එකකින් භාගයක කාලයක් කොහොමද වාදනය කරන්නේ? ඒ වගේම beat එකකින් හතරෙන් එකක්. ඒ කියන්නේ beat එකකින් කාලයක් කොහොමද වාදනය කරන්නේ කියන එක ඔයාලට මම කියලා දුන්නා. අද මම ඔයාලට කියලා දෙන්නේ ඒ කියලා දීපු time values පහේම REST values පහ ගැන. තිරේ පෙනෙන රූප සටහන හොඳින් අධ්‍යයනය කරන්න. දැන් ඔයාලට පේනවා ඇති මුලින්ම තියෙනවා semi brief note එක. ඒ වගේම ඊළඟට තියෙනවා මේ semi brief note එකට අදාළව තියෙන semi brief rest එක. ඊට පස්සේ තියෙනවා ඔයාලට පේනවා ඇති beats ප්‍රමාණය. beats 4ක කාලයක් වාදනය කරන්න ඕන කියන එක. අද මේ කියලා දෙන පාඩමේදී ඔයාලා මතක තියාගන්න ඕන rest පිළිබඳව. ඉතින් කලින් විදියම තමයි මේ rest වලට නාමකරණ තුනක් තියෙනවා. semi brief rest එකට අපි UK system එකකින් කියනවා semi brief rest. ඒ වගේම American system එකට අපි මේකට කියන්නේ whole rest. ඒ වගේම 4 beats rest. ඊළඟ time value එක තමයි minim time value එක. ඒ වගේම අද මේකේ rest එක කියලා දෙනවා minim rest. මේකටත් කලින් විදිහටම නාමකරණ තුනක් තියෙනවා. පළවෙනි නම තමයි minim, දෙවෙනි නම තමයි half note, ඒ වගේම තුන්වෙනි නම තමයි 2 beats note. ඊළඟට මතක ඇති ඔයාලට අපි ඉගෙන ගත්තේ ගිය සතියේ වීඩියෝ එකේදී crochet time value එක ඉගෙන ගත්තා. එතකොට අද ඔයාලා මතක තියාගන්න ඕන crochet rest එක කොහොමද ලියන්නේ කියන එක. ඒ වගේම මේකටත් කලින් වගේම නාමකරණ තුනක් තියෙනවා. පළවෙනි නම තමයි crochet, දෙවෙනි නම තමයි quarter note, ඒ වගේම තුන්වෙනි නම තමයි 1 beat note. ඊළඟට ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ quiver rest එක. ඔයාලට දැන් තිරේ පේන රූප සටහන පේනවා ඇති. quiver note එක අපි මේක ගිය සතියේ ඉගෙන ගත්තා. ඒ වගේම rest එකේ සංකේතෙත් හොඳින් අධ්‍යයනය කරන්න. මේකටත් කලින් විදිහටම නාමකරණ තුනක් තියෙනවා. UK system එකට අපි මේකට කියන්නේ quiver කියලා. ඒ වගේම American system එකට අපි මේකට කියන්නේ 8 rest. ඒ වගේම half beat rest. ඊළඟට අපි ඉගෙන ගත්තු time value එක තමයි semi quiver. එතකොට අද ඉගෙන ගන්න ඕන semi quiver rest එක. මේකත් ලියන විදිය හොඳින් අධ්‍යයනය කරන්න. හොඳයි, දැන් තිරේ පෙනෙන රූප සටහන හොඳින් අධ්‍යයනය කරන්න. ඔයාලට පේනවා ඇති semi brief time value එක ලියලා තියෙන විදිය. ඒ වගේම මේක beats 4ක කාලයක් වාදනය කරන්න ඕන. ඒ වගේම ඊට පහතින් තියෙන රූප සටහනත් හොඳින් අධ්‍යයනය කරන්න. මේකෙදි ඔයාලට පේනවා ඇති semi brief rest එක නිවැරදිව ලියලා තියෙන ආකාරය. ඒ වගේම වාදනය නොකර ඉන්න ඕන beats 4ක කාලයක්. හොඳයි, අපි දැන් මේ ඉගෙනගත්තු rest value එක මම ඔයාලට වීඩියෝ එකකින් ප්ලේ කරලා පෙන්නන්නම්. beats 4 කොහොමද වාදනය නොකර ඉන්නේ කියන එක. මේක මම කරලා තියෙන්නේ first bar එක metronome එකේ beats 4ක් rest විදිහට අරන් තියෙනවා. ඒ වගේම second bar එකේදී beats 4ක් වාදනය කරන semi brief note එක වාදනය කරලා පෙන්නනවා. ඒ වගේම third bar එකේදී beats 4ක කාලයක් වාදනය නොකර ඉන්න semi brief rest එක ලියලා තියෙනවා.
හොඳයි. දැන් තිරයේ පෙනෙන රූප සටහන ඔයාලා හොඳින් අධ්‍යයනය කරන්න. දැන් ඔයාලට පේනවා ඇති මිනිම් ටයිම් වැලියු එක නිවැරදිව ලියලා තියෙන ආකාරය, ඒ වගේම මේකේ බීට්ස් කොපමණ සංඛ්‍යාවක් වාදනය කරන්න ඕනද කියලා ලියලා තියෙනවා. මිනිම් එකක් කියලා කියන්නේ බීට්ස් දෙකක් වාදනය කරන්න ඕන. ඒ වගේම ඊට පහළ තියෙන රූප සටහන ඔයාලට පේනවා ඇති බීට්ස් දෙකක කාලයක් වාදනය නොකර ඉන්න ආකාරය. ඉතින් මේකත් මම වීඩියෝ එකකින් ඔයාලට පෙන්නන්නම්. කොහොමද මේක නිවැරදිව වාදනය කරන්නේ බීට්ස් දෙකක කාලයක්, ඒ වගේම බීට්ස් දෙකක කාලයක් වාදනය නොකර ඉන්නේ කොහොමද කියන එක මේ වීඩියෝ එක බලලා හොඳින් අධ්‍යයනය කරන්න. හොඳයි, ඊළඟට මම ඔයාලට කියලා දෙන්න ප්‍රොජෙක්ට් ටෙස්ට් එක පිළිබඳව. මේ ප්‍රොජෙක්ට් ටෙස්ට් එකේ සංකේත දැක්කහම ඔයාලට කරන්න තියෙන්නේ බීට් එකක කාලයක් වාදනය නොකර ඉන්න එක. මේ බීට් එකක කාලයක් වාදනය නොකර ඉන්නේ කොහොමද කියන එක මම වීඩියෝ එකකින් පෙන්නන්නම්. ඊට කලින් දැන් මේ තිරයේ පෙනෙන රූප සටහන ඔයාලා හොඳින් අධ්‍යයනය කරන්න. මේකේ පළවෙනි රූප සටහනෙන් ඔයාලට පේනවා ඇති නිවැරදිව ප්‍රොජෙක්ට් ටයිම් වැලියුස් 4ක් ලියලා තියෙනවා. ඒ වගේම මේකට බීට්ස් 4 කොහොමද වාදනය කරන්න කියන එක ලියලා තියෙනවා. ඒ වගේම මෙතන පහළ තියෙන දෙවෙනි රූප සටහන ඔයාලා හොඳින් අධ්‍යයනය කරන්න. මේ රූප සටහන අධ්‍යයනය කරනකොට ඔයාලට පේනවා ඇති මුලින්ම තියෙනවා ප්‍රොජෙක්ට් රෙස්ට් එක. ඒ කියන්නේ බීට් එකක ප්‍රමාණයක් වාදනය නොකර ඉන්න ඕන. ඒ වගේම ඊළඟට තියෙනවා ප්‍රොජෙක්ට් ටයිම් වැලියු එක. ඒ කියන්නේ දෙවෙනි බීට් එකේදී. එතකොට අපි දෙවෙනි බීට් එක වාදනය කරන්න ඕන බීට් එකක ප්‍රමාණයක්. ඉතින් මෙන්න මේ විදිහට තියෙන දෙවෙනි රූප සටහන ඔයාලා හොඳින් අධ්‍යයනය කරන්න. ඒ වගේම මේකත් මම කලින් විදිහටම වීඩියෝ එකකින් ඔයාලට වාදනය කරලා පෙන්නනවා බීට් එකක ප්‍රමාණයක්. ඒ වගේම වාදනය නොකර ඉන්නේ කොහොමද කියලා පෙන්නනවා බීට් එකක ප්‍රමාණයක්. ඉතින් මෙන්න මේ වීඩියෝ එක ඔයාලා ඉතාම හොඳින් අධ්‍යයනය කරන්න. හොඳයි, ඊළඟට මම ඔයාලට කියලා දෙන්නම් ක්වෙයර් රෙස්ට් එක ගැන. ක්වෙයර් රෙස්ට් එක කියලා කියන්නේ බීට් භාගික ප්‍රමාණයක් වාදනය නොකර ඉන්න ඕන. මේකත් කලින් විදිහටම මම ඔයාලට වීඩියෝ එකකින් පෙන්නන්නම්. ඊට කලින් තිරයේ පෙනෙන රූප සටහන හොඳින් අධ්‍යයනය කරන්න. මේකේ පළවෙනි රූප සටහනින් ඔයාලට පේනවා ඇති ක්වෙයර්ස් නෝට් 8ක් ලියලා තියෙනවා. ඒ වගේම බීට්ස් 4ක කාලයක් පහලින් යොදලා තියෙනවා. ඒ වගේම ඊට පහළ රූප සටහන ඔයාලා හොඳින් අධ්‍යයනය කරන්න. මේකෙදි පේනවා ඇති මුලින්ම පළවෙනි බීට් එකට ප්‍රොජෙක්ට් ටයිම් වැලියු එක ලියලා තියෙනවා. ඒ වගේම දෙවෙනි බීට් එකේ පළවෙනි භාගයට ලියලා තියෙනවා ක්වෙයර් රෙස්ට් එකක්. ඒ වගේම දෙවෙනි බීට් එකේ දෙවෙනි භාගයට, ඒ කියන්නේ දෙවෙනි කොටසට ලියලා තියෙනවා ක්වෙයර් ටයිම් වැලියු එක. ඒ වගේම තුන්වෙනි බීට් එකටයි හතරවෙනි බීට් එකටයි ප්‍රොජෙක්ට් ටයිම් වැලියුස් දෙකක් ලියලා තියෙනවා. ඉතින් මෙන්න මේකත් හොඳින් අධ්‍යයනය කරන්න.
හොඳයි මේකත් කලින් විදියටම මම වීඩියෝ එකකින් පෙන්නන්නම් කොහොමද ක්වයවර් ටයිම් වැලියු එක වාදනය කරන්නේ ඒ වගේම කොහොමද ක්වයවර් ටයිම් වැලියු එකක රෙස්ට් එකක ප්‍රමාණයක් වාදනය නොකර ඉන්නේ කියන එක. හොඳයි අපි යමු වීඩියෝ එකට. හොඳයි ඊළඟට මම ඔයාලට කියලා දෙන්නම් semi quiver rest එක පිළිබඳව. මේකත් අපි කලින් වීඩියෝ එකේදී ඉගෙන ගත්තු semi quiver time value එකේ rest එක. semi quiver time value එක කියලා කියන්නේ beat එකකින් 4න් එකක් පමණ වාදනය නොකර ඉන්න අවස්ථාව. මේක ඊටාම කෙටි rest එකක්. ඉතින් ඒ හින්දා මේකෙදි මම මේ පෙන්නන රූප සටහනත් ඔයාලා හොඳින් අධ්‍යයනය කරන්න ඕන. ඒ වගේම රූප සටහනෙන් පස්සේ මම වාදනය කරලා පෙන්නන වීඩියෝ එකත් හොඳින්ම අධ්‍යයනය කරන්න ඕන. මුලින්ම මම ඔයාලට රූප සටහන පෙන්නන්නම්. දැන් මේ රූප සටහනෙන් ඔයාලට පේනවා ඇති බීට්ස් 4ක් ලියලා තියෙනවා. ඒ වගේම එක බීට් එකකට semi quiver notes 4 බැගින් notes 16ක් බා එකක් ඇතුලේ දීලා තියෙනවා කියන එක. ඒ වගේම ඊට පහළින් තියෙන රූප සටහන ඔයාලා හොඳින් අධ්‍යයනය කරන්න. මේකේ පළවෙනි බීට් එකට අපි ලියලා තියෙනවා semi quavers 3ක්. ඒ වගේම තව එක semi quiver එකක් අඩුයි කියලා ඔයාලට තේරෙනවා ඇති බීට් එක සම්පූර්ණ වෙන්න. ඒකට ඔයාලට ලියලා තියෙනවා semi quiver rest එකක්. මෙතන ලියලා තියෙන පළවෙනි බීට් එක සම්පූර්ණ වෙන්නේ පළවෙනියට ලියලා තියෙන semi quavers note 3 සහ ඊළඟට ලියලා තියෙන semi quiver rest එකත් එක්ක මේ හතරේම එකතුව තමයි පළවෙනි බීට් එක විදියට ගන්නෙ. ඉතින් මෙන්න මේ වගේ ඉතාම කෙටි කාලයක් තමයි semi quiver rest එකට ගන්න තියෙන්නේ. ඒ වගේම දෙවැනි, තුන්වැනි සහ හතරවෙනි බීට්ස් වලට project time values ලියලා තියෙනවා කියන එක ඔයාලට පේනවා ඇති. හොඳයි ඊළඟට මම මේක වීඩියෝ එකකින් වාදනය කරලා පෙන්නන්නම් කොහොමද semi quiver time values වාදනය කරන්නේ. ඒ වගේම semi quiver time value එකක rest එකක් කොහොමද වාදනය නොකර ඉන්නේ කියන එක ඔයාලා ඉතාම හොඳ අවධානයෙන් ඉඳලා මේක අධ්‍යයනය කරන්න ඕන. හොඳයි අපි යමු එහෙනම් ඒ වීඩියෝ එකට. හොඳයි මම හිතනවා මගේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් මෙන්න මේ වීඩියෝ එකේ තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් ඔයාලා නැවත වීඩියෝ එක බලන්න. එතකොට ඔයාලට මේක පිළිබඳව මනා අවබෝධයක් ගන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එකේදී ඔයාලට මාත් එක්ක කතා කරන්න ඕන දෙයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකට දාන්න. ඒ වගේම මම ඒවට ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් මම ඔයාලට ඒවට උත්තර දෙන්නම්. හොඳයි අදට මගේ වීඩියෝ එක මෙන්න අවසන් කරනවා. සුබ දවසක්.